ඇන්ටි මේ හැලපෙකුයි පෑන්කේක් එකක් කියන්නද? මොකද්ද පුතේ කිව්වේ? මොන සිහියෙන්ද ඇන්ටි හිටියේ? අනේ නෑ පුතේ. මේ පුතාට මේ විදියම බයිසිකලයක් තමයි තියෙන්නේ. මට ඉතින් එයා ටිකක් මතක් වුණා. අද එයා යනවා කියෝනේ කාර් එකක් ගන්න. ඒ වෙන්න මේ හැටි පුතා කාර්යයක් ගන්න යනවලු බා. අපි මේ අවුරුදු ගාණක් ඔෆිස් වල වැඩ කළා. අපි තාම යන්නේ මේ බයික් එකක. ඒකනේ. නෑ දුව ඇත්තමයි. අද අපේ පුතා කාර් එකක් ගේනවා කිව්වා. මේ ඇන්ටිගේ විහිළු වතා අහලා හිටියොත් බං අපිට ඔෆිස් එකටත් යන්න බරක් වෙනවා. නැන්ද අපි කැමරා එක දෙන්න ඉක්මනට. ඒක නෙමෙයි බා. අපි මෙච්චර කල් වැඩ කළා තාම අවුරුදු ගානක් පදින්න එකම බයික් එකේ. අනිත් එක ඒකෙත් තෙල් හොඳට වැඩ කරන හින්දා. ඉතින් හිටපන්කෝ මේ ඇන්ටි මේ ටීවී එක කෑම් විකුණන ගමන් කියන පුතා අද කාර් එකක් ගන්නවලු. hina යන්න නැද්ද බං ඕව ඇහුවාම? I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever show up. දීපා අර කාර් එකෙන් බහැපකොල්ලා අර ඇන්ටි ගාවට නැගී. ඒකනේ බා. ඉඳපන්කෝ මට තව හැලපෙකුත් ගන්න ඕන මම පොඩ ඔළුව දාලා ඉන්නම් ඈ. උඹට නම් කොල්ලෙක් දැක්කම කවුරු හරි කවන්නේ නැහැ බා. අම්මා ඔන්න අම්මා මං කාර් එකක් ගෙනාවා. මෙන්න අම්මගේ අතට මුලින්ම යතුර. අපි අම්මේ ටක් ගාලා පොඩක් පන්සලට ගිහිල්ලෙමු. මට අම්මත් එක්ක මුලින්ම පන්සලට යන්න ඕන. Excuse me. මේ ඉන්නේ එයාගේ අම්මද? අම්ම මේ කවුද? මේ අර මගෙන් මේ දැන් ටිකට ඉස්සෙල්ලා කෑම ගන්න ආපු දරුවෝ දෙන්නේ. ඇන්ටි දැන් ඩිස්වට කලින් අපිට කිව්වේ මේ පුතාලෙන් කාර් එකක් ගේනවා කියලා. මේ ඉන්න ඇන්ටිගේ පුතාද? මේ එතකොට අර අලුත් වාහනේද? ඕ අලුතෙන් ගත්ත කාර් එක තමයි. ඔයායි දැන් අම්මගෙන් කෑම ගන්න ඇවිල්ලා මේ හැමදේම මෙතන අහන්නේ. අනේ නෑ මේ වැරදියට හිතන්න එපා. මම මේ කල්පනා කරේ ඔයා මෙච්චර හොඳ වාහනයකුත් අරගෙන නම් මේ ඇයි අම්මා මේ ත්‍රිවිල් එකට වෙලා කෑම විකුණන්නේ? නෑ නෑ මම කාර් එකක් ගත්තේ නැහැ. මේ කාර් එක මගේ සල්ලි වලින් ගත්ත එකක් නෙවෙයි. මගේ අම්මා දුක් මහන්සියෙන් මේ වාහනේ ඉඳගෙන හම්බ කරපු සල්ලි වලින් මට අරන් දීපු කාර් එක මේ. අනේ මට සමා වෙන්න ඇන්ටි. මම ඉස්සෙල්ලා ඇන්ටිගේ රස්සාවට hina වුණත් එක්ක. හැබැයි දැන් ඇන්ටි කතාව ඇහුවහම මට හිතුණා කාන්තාවකට කරන්න බැරි දෙයක් නෑ කියලා. ඇත්තටම ඇන්ටි ඔයා මේ රෝග තුනක් උඩ ජීවිතේ දිනපු දිරියේ කාන්තාවක්. ඔයා ගැන ඇත්තටම මට හරි ආඩම්බරයි.